හෙලෝ ගයිස් කොහොමද සූර්යාසනක් ඉතින් මම අද ඇවිල්ලා තියෙන්නේ අත්තම්මගේ උපන් දිනේ තියෙනවා අපි ඒකට පොඩි වැඩසටහනක් කරනවා ඉතින් ඒක කොයි වගේද වෙන්නේ කියලා බලමු එහෙනම් අපේ ඉන්න කට්ටිය බලමු යන්න රෙඩි වෙන්න කොහොමද කියලා දැන් මේ ඉන්නේ වගේ ලොකු අම්මා ඒ කියන්නේ අපේ පවුලේ ඉන්න ලොක්කා මේ ඉන්නේ අපේ ආදරණීය ලොකු මාමා Hi කියන්න Hi guys ඔන්න අද අපිට විශේෂ දවසක් මේ ඉන්නේ වගේ ආදරණීය අත්තම්මා මෙතනින් අපුංචි අම්මා එතකොට අපේ ලොකු අම්මා අපේ අම්මා ඉන්නවා ලොකු මාමත් ඉන්නවා ඉතින් අපේ චූටි මනුබවත් ඉන්නවා ඉතින් අද අපි යන්නේ නියංගොඩ පන්සලට අපේ අත්තම්මා උපදින වෙනින් දානයක් දෙන්න ඉතින් එන්න අපිත් එක්ක නියංගොඩ පන්සලට යන්න ඉතින් එන්න Hello guys, කොහොමද ඉතින් බලමු අද අත්තම්මට වෙනුවෙන් දෙන්න යන්නේ පොඩි කණේ පින්කමක් කරන්න යන්නේ අපි ගිහලා බලමු මේක වෙන්නේ කොහොමද කියලා ඉතින් guys ඔන්න යන්න අත්තම්මත් එක්ක අපි පන්සලට ඉතින් අම්මා අත්තම්මට මොනවද කියන්න දෙන්නේ ඔන්න ඉන්න පස්සා අත්තම්මට දීර්ඝායුෂ තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ඔක ප්‍රමුදික මං ඉන්නවා කියලා කිව්වේ නෑ වීඩියෝ එකේදී. අත්තම්මා ලොකු සේවයක් කරා මමත් හදලා අපි දරුවෝ පස් දෙනෙකුත් හදලා මගේ දරුවෝත් ඔක්කොම හැදුවා අපේ දරුවෝ හැදුවා දැන් චූට්නන්ගේ දරුවෝ හදනවා ඔක්කොම හදලා අත්තම්මා ලොකු සේවයක් කරනවා. අපච්චි දැන්නේ අපච්චි පිටියම තමයි. A few moments later. ड्रोन शॉट එක ning අපේ චූරි පුංචි hi දෙන්න අපේ බාප්පා සැර පාට පේනවානේ මේක ලොකු මාමා මනුල බබා එන්නකෝ මනු මේන් ඉන්න බඟකාරයා හයි කොහොමද වෙන්න ඉන්න අපේ උපන් දිනේ තියෙන්නේ ඉන්න අත්තම්මා මොකද්ද ගැටලුව රෙමු Hai. Kalau mati
මෙන්න ගජ මෑන්ලා දෙන්න සෙට්ටලා ගොඩ කාලෙකට පස්සේ. Halo, mah tapi kan yang gila. Udah dia. Atau mata kayak gini. Ara atau mau phone ni ganda kau hari. Phone ni tu मैं atau mau ni tu मैं करने. Udah bisa ya. Dengan segera pangsi semangat di hadapan masyarakat. Buddham saranam gacchami, Dhammam saranam gacchami, Sangham saranam gacchami, Dutiyampi Buddham saranam gacchami, Dutiyampi Dhammam saranam gacchami, Dutiyampi Sangham saranam gacchami, Tatiyampi Buddham saranam gacchami, Tatiyampi Dhammam saranam gacchami, Tatiyampi Sangham saranam gacchami, Panatipata Veramani Sikkhapadam Samadhiyami, Adimnadana Veramani Sikkhapadam Samadhiyami, Kami Sumittadara Veramani Sikkhapadam. Few moments later.
ඉතින් ඔන්න ගයිස් අපි බුද්ධ පූජා පිළිගන්නලා ඉවර වෙලා දැන් මේ යන්නලා හැත්තින් මහා සංඝරත්නය වෙනුවෙන් දානේ පිරිනමන්න. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා කියනවා. ඉතින් වීඩියෝ ඉවර වෙනකම්ම වීඩියෝ එකේ රැඳිලා ඉන්න. ඉතින් ඔන්න ගයිස් අපි බුද්ධ පූජා පිළිගන්නලා ඉවර වෙලා දැන් ඇවිල්ලා තියෙන්නේ මහා සංඝරත්නය වෙනුවෙන් දානය පිළිගැන්වීමට. ඉතින් අපේ කට්ටිය රෙඩි වෙලා ඉන්නවා. බලමු කොහොමද වැඩ ටික ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් මේ ඉන්නේ අපේ කට්ටියම ලෑස්ති වෙලා ඉන්නේ දැන් මේ දානේ පිළිගන්න ඕන. Saranam gacchami Sangham saranam gacchami Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Ganatipata veramani sikkhapadan samadhiyami Adinadana
වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්වතුනි, ධාඩිය මහන්සිය හම්බ කරලා ධාඩිය මහන්සිය වේසවලා ඔබ හරි හම්බ කරගත්තා වූ ධනෙන් දාන වස්තුවක් සකස් කරගෙන ඇවිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා වශයෙන් තැන්පත් කරලා දැන් බලාපොරොත්තු වන්නේ ඔබ නමින් මේ යන්නට යෙදුනා වූ මීට වසර 9කට පෙර මිය ගිය එච්.එම්. මැදුම් බණ්ඩා පියතුමාණන්ට පින් අනුමෝදන් කරලා පෙන් නඩලා පින් අනුමෝදන් කිරීමටයි දැන් බලාපොරොත්තු වන්නේ. ඒ වගේම අද දිනට 79 වන උපන්දිනය සමරන එච්.එම්. නිලන්ති කුමාරි හේරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්නට මේ දාන පින්කම පූජා කරන්නට යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා පින්වතුනි, දානංච යුද්ධංච සමානමාහෝ. දානේ හරියට මොකක් වගේද? යුද්ධයක් කරනවා හා සමානව තමා බුදුරජාණන් වහන්සේ දානය ගැන කියලා දීලා තිබෙන්නේ. අපේ පින්වතුනි, දානයක් දෙනකොට තුන්දර සංවර කරගන්නට ඕනේ. තුන්දර කියලා කියන්නේ සිත, කය, වචනය සංවර කරගන්නට ඕනේ. මේ සිතේ ඇති වෙනවා පින්වතුනි ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන්. ලෝභය කියලා කියන්නේ පින්වතුනි මේ දානය කෙරෙහි ලෝභකමක් ඇති වුණොත් එහෙම ඒ දානය දීලා ඔබ දෙන දානයෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් නැති වෙනවා පින්වතුනි. සිතේ ලෝභයක් ඇති වුණොත්, ඒ වගේම තමයි දේශයක්, වික්ෂුන් වහන්සේලා අතර දේශයක්, තරහාවක් ඇති වුණොත් පින්වතුනි මේ දාන පින්කමේ කිසිම ඵල ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ වගේම තමයි මෝහය, මුලාව, මෝඩකම ඇති වුණොත් පින්වතුනි මේ දානයෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒකට තමයි අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන් ප්‍රහීන කරගෙන දාන දෙන්නට ඕනේ. දානං ථානං මනුස්සානං දානං දුක්ඛති වාරණං දානං සග්ගස්ස සෝපානං දානං සාන්ති කරං සුඛන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා දානය හරියට ස්වර්ගයට යන ඉන්මගක් හා සමානව තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දානය ගැන පැහැදිලි කරලා දීලා තිබෙනවා. අපි මේ ජීවත් වෙලා ඉන්න කාලයේදී දානමාන පින්කම් කරලා අපි මේ කරන්නා වූ පින් අන්තිමේදී අපි අරගෙන යන්න පින්වතුනි මේ යාන වාහන, මිල මුදල්, ගේ දොරවල් නෙවෙයි පින්වතුනි අපි අරන් යන්නේ පව් හා පින් විතරයි අපි අරගෙන යන්නේ. අපි මේ කරන්නා වූ මේ පින් එහෙම නැත්නම් මේ දානේ සිද්ධ කරන මේ පින් අපි මරණකොට අරගෙන යන්නට ඕන. පඨවි සාගරෝ මේරෝ පයං යන්ති යුගක්ඛේ කප්පානි සත සහස්සානි සංගේ දින්නං නස්සති. පඨවි සාගරෝ මේරෝ පෘථිවිය, මහා මේරු පර්වතය, ඒ වගේම මහා මුහුද, මහා සාගරය වැනි මේ සාරභාර වස්තුන් කල්පාන්තයේදී විනාශ ස්වභාවයට පත් වුණත් පින්වතුනි ඔබ කරන්නා වූ මේ පින්, මේ දාන පින්කමේ විනාශ ස්වභාවයට පත්වන්නේ නැහැ. එහෙමනම් ඔබලා අටමා කුසල වලට ගැනෙන පින්කමක් සිද්ධ කරන්නට යෙදෙනවා. අටපිරිකර පූජාව. මේ අටපිරිකර පූජාවේ පිරිකර 8ක් අන්තර්ගත වෙලා තිබෙනවා. දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය, පාත්‍රය, පෙරහංකඩය, ඉදිකට්ට, නූල් බෝලේ, දෙල්පිහිය වැනි පිරිකර 8ක් අන්තර්ගත වෙලා තිබෙනවා පින්වතුනි මේ අටපිරිකර පූජාවේ. මේ අටපිරිකර පූජාවක් පිරිමි පාර්ශවයේ කෙනෙක් මේ අටපිරිකර පූජාවක් සිද්ධ කරොත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මහාන උපසම්පදාව ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි පින්වතුනි විහාන පාර්ශවයේ කෙනෙක් අටපිරිකර පූජාවක් සිද්ධ කරොත් මහාලිය පළදනාව ලබාගෙන විකුණලා විහෙර විහාරස්ථාන ඉදි කරන්නට පුළුවන් පින්වතුනි.
එහෙමනම් කල්පනා කරගන්න ඔබ නමින් මේ යන්නට යෙදුනා වූයේ පියාණන්ට මීට වසර 9කට පෙර මිය යන්නට යෙදුනා වූ එච්.එම්. නදුම් බණ්ඩාර පියාණන්ට ඒ පියාණන් අභව්‍ය ස්ථානයක ඉපද සිටී නම් එයින් අත මිදී සුඛී සුවපත් භාවයටම පත් වේවා. ඒ වගේම අද දිනට උපන්දිනය සමරන 79 වන උපන්දිනය සමරන එච්.එම්. නිරන්ති කුමාරී හේරත්න ඒ මෑණියන්ට නිදුක් නිරෝගී භාවය ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම මේ දාණය සිදු කරන ඔබලාටත් මේ දාන පින්කමෙන් කරන්නා වූ පින් අනුමෝදන් වේවා කියලා සිතේ තැන්පත් කරගෙන දානය සාංගික කිරීම සඳහා නැවත වතාවක් নমස්කාරය කියන්නේ. මා කීවට පස්සේ මේ වාක්‍යයෙන් කියවන්න. අට පරික්ඛාරේන සද්දින් ඉමම් භික්ඛං සසුපව්‍යංජනං බුද්ධ පමුකස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම අට පරික්ඛාරේන සද්දින් ඉමම් භික්ඛං සසුපව්‍යංජනං බුද්ධ පමුකස්ස සකලස්ස භික්ඛු සංඝස්ස ධීම අට පරික්ඛාරේන සද්දින් ඉමම් භික්ඛං සසුපව්‍යංජනං බුද්ධ පමුකස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දීම වන්දනා කරගන්න. ඉච්ඡිතං පච්චිතං තුයං කිපමේව සමිච්ඡතු සබ්බේ පුරෙන්ත චිත්ත සංකප්පා චන්දෝපන්න රසී යතා තුල්ලෝ ආසිංගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වණ්ඩ යෝග්‍යෝ භාග්‍යවතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පළමු කොට සුද්ධ ලෙස බුද්ධ පූජා පවත්වාගෙන යහපත් වූ සද්‍රාවෙන් උත්තම මහා සංඝ රත්නයට දානය පිළිගැනීමෙන් ලබාගත්තා වූ සියලුම ආනිසංස ධර්මයන් ප්‍රථමට ලෝකයාත් ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවියන්ටත් පින්බරක් වශයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් හා බුද්ධාදී තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් මෙම නිසල බල කුසල කාමී සකල සද්ධාවන්ත සත්පුරුෂාදීන් සුවපත් වීමටම දානය පින්කම හේතු වේවායි වාසනාව වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය යුත්තේමය. එහෙමනම් කල්පනා කරගන්න මීට වසර 9කට පෙර මිය යන්නට යෙදුනා වූයේ පියාණන්ට නිවන් සම්ප මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම 79 වන උපන්දිනය සමරන එච්.එම්. නිලන්ති කුමාරී හේරත් මෑණියන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඔබ නමින් මේ යන්නට යොදුනා වූ පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සිතේ තැන්පත් කරගෙන ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව කියමින් තන්විල්ල වක් කරා.
यथा वारिवः पुरा परिपूरन्ति सागरम् एवमेवैतो दिनं पेतानाम् उपकप्पति यथा वारिवः पुरा परिपूरन्ति सागरम् एवमेवैतो दिनं पेतानाम् उपकप्पति यथा वारिवः पुरा परिपूरन्ति सागरम् एवमेवैतो दिनं वेदानमुपकप्यते चितं पच्चितं तुयं गिपमेव समिज्जतु पूरन्तु चित्तसङ्कप्पा चन्दोपन्नरसो यत मणिज्योतिरसो यत හොඳයි සියලු දෙනාම වන්දනා කරගන්න සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලන්ති සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීසි සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්ත්‍යානුභාවේන ජින ශාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භය සබ්බේතේ අන්තරාය සබ්බේතේ උපද්දවා සබ්බේතේ දුන්නිමිත්තා සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ අන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ උපද්දවා නේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනල්ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායු ච වන්නෝ ච භෝගං උද්ධි ච යසවා සතවස්සා ච ආයු ච ජීව සිද්ධි භවන්තු තේ බෞත්සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ බෞත්සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ බෞත්සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ
ඉතින් ඔන්න ගයිස් අපි දානේ පිළිගන්නවල ඉවරලා පින් ලබාගෙන පැන් වඩලා අටපිරිකල පූජා කරලා ඔක්කොමත් ඉවරලා අපි යන්නේ අපේ කට්ටියම ගෙදර ගිහිල්ලා අත්තම්මට චූටි බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් arrange කරලා තියෙනවා. අපි බලමු බර්ත්ඩේ සර්ප්‍රයිස් එකට අත්තම්ම සර්ප්‍රයිස් වෙයිද කියලා. ඉතින් අත්තම්මගේ සේවිතත් එතන ඇවිල්ලා ඉන්න කට්ටිය නම් සර්ප්‍රයිස් වෙයි කියලා මම හිතනවා. බලමු අපි ඉස්සරහට කොයි වගේද වෙන්නේ කියලා. ඉතින් මේ ඉන්න අපේ ෆැමිලි එකේ ඔක්කොම ටික දෙනෙක් අඩුයි මෙතන. මීට වඩා ගොඩක් ඉන්න ෆැමිලි එකේ කට්ටිය. ඉතින් ටික දෙනයි මෙතන සහභාගී වෙලා තියෙන්නේ. බලමු ගෙදර ගිහිල්ලා කොයි වගේද වැඩ ටික වෙන්නේ කියලා. ඔන්න ඉත දෙන්න මට.
ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න. එහෙනම් ගිහින් නම් සුබ දවසක්.